මගේ පනසත් වඩා මං රූප තුරුලේව පරවේ මල්ලයි අපි පරන්නේ නියදෙන්නේ ඔබ තුරුලේමයි ශ්‍රී ලංකාව අම්මා මගේ අපි පරන්නේ නියදෙන්නේ ඔබ තුරුලේමයි ශ්‍රී ලංකාව අම්මා මගේ අපි පදන්නේ නියදෙන්නේ ඔබ තුරුලේමයි ශ්‍රී ලංකාව අම්මා මගේ සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මං කික්කින අද කිප්මැත් එක්ක එකතු වෙලා තියෙන තවත් ලස්සන සංචාරයක වෙනදා වගේම අපේ තාත්තා ඉන්නවා කැමරාව පිටිපස්සේ අපේ අයියා ඉන්නවා අපේ අම්මයි නෙවෙන්දි ඉන්නවා අයියේ අද අපි මේ අයියා ඇවිල්ලා ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට නේද? ඔව් අපි මේ ගාල්ල දිස්ත්‍රික්කයේ ලස්සන වෙරළ තීරයක් බලන්න ඇවිල්ලා තියෙනවා. ඔව් අද අපි ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීරය බලනවා සුන්දර වෙරළ තීරය. මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ සාම චෛත්‍යය. අපේ අයියා දන්නවා කිව්වා සාම චෛත්‍යයේ පොඩි විස්තරයක් අපි අයියාගෙන් ඒකව. අයියේ මේ සාම චෛත්‍යය ගැන අපිට පොඩි විස්තරයක් කියනවා. මේ අපි ආනන්දත් ඇවිල්ලා. මේ තියෙන්නේ මල්ලි ජපන් ආධාර වලින් ඉන්දි කරපු සාම චෛත්‍යයක්. මේ සාමය සිහි කරගෙන තමයි මේක හදලා තියෙන්නේ. අපේ ලංකාවටම සාම චෛත්‍ය තියෙනවා 5ක්. එකක් තියෙනවා අම්පාරේ, එකක් තියෙනවා වලපනේ, ඊට පස්සේ තියෙනවා බණ්ඩාරවල, ඊට පස්සේ තියෙනවා ශ්‍රීපාදස්ථානය. දැන් අපි ඉන්නේ රූමස්සල සාම චෛත්‍ය ගාව. ඔව් දැන් අපි මේ ඉන්නේ රූමස්සල චෛත්‍ය සාම චෛත්‍ය ගාව. අර ලස්සනයිත් එක්ක මේ අපි ටිකක් උඩට ගිහලා බලමු. එන්න. සාම චෛත්‍ය උඩට ආවා. හරිම සුන්දර දර්ශනයක් පේන්නේ අතනින් අර අපේ ලයිට් හවුස් එක වෙන හරියට පොඩියට පේන්නේ අර සුදු පාටට. ඒටි ලයිට් හවුස් එක. මෙතන තමයි ජංගල් බීච් ටික තියෙන්නේ. එතනටත් අපි යනවා. සුන්දර දර්ශනයක් මේ මෙතන පේන්නේ. එහෙනම් අපි ජංගල් බීච් එකේදී හමු වෙමු. guys අපි දැන් ජංගල් බීච් එකට යන්න ඕනේ. මේ පාරින් තමයි යන්න ඕනේ. මේ පාරින් තමයි යන්න ඕනේ කෙලිම. ඊට පස්සේ ජංගල් බීච් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ රූමස් වලට. අපි නැවතුවා අච්චාරු ගන්න. අපේ අයියට අච්චාරු ඕනේ කියලා කිව්වා. අච්චාරු ගන්න ආවා අපි. මෙතක ඉඳන් ගොඩක් දුරයිද? නෑ මේක 250ක් විතරයි. 250 ක. කොතනද නාන්න බුලන් දැනක් තියෙන්නේ? එතන නාන්න කොතන? මෙතනත් බහින්න නාන්න. දැන් අපේ සාම චෛත්‍යයේ පල්ලයට යන පාරේ
වලට යන්න පුළුවන් ජංගල් බීච් එකට ඒ පාරේ යන්න පුළුවන් මීටර් 200ක් වගේ තියෙනවා අපිට අර අච්චාරු අදපු ඇන්ටි කිව්වා අපිට මේ දැන් අපි අච්චාරු කාලා මේ ජංගල් බීච් එකට යනවා මෙතන මේ බෝඩ්දා තියෙනවා මේ සප්පාල් මේවා කරලා දිවි දැල්වීම අසල බෑග කිරීම සාකවලට හානි කිරීම ඒවා සපුරා තානන්න ගල් වලින් ෆොටෝ ගන්නකොට කෙනෙක් වැටුනොත් ඉතින් සෝරි තමයි එහෙනම් ඉස්සරහට යන්න ජංගල් බීච් එක දාව මේදී ජංගල් බීච් එක ටිකක් වෙනක මේ වෙනදා වගේ මීටින් අපිට බඩන් ඉන්නේ අදත් අපි පොඩි කෑම එකක් ගෙනාවා පුංචි බඩගිනියට අපි ගෙනාවා පාන්සා සීනි සම්බෝල අපේ අම්මා කනවා නෙවෙයි ඉන්නවා මෙතන අපේ තාත්තා ඉන්නවා වලින් පාලි ඒගොල්ලෝ තියා කනවා එහෙනම් මම නම් කනවා අපේ කට්ටියක් කනවා අපේ අම්මා ඔන්තිරි පදිනවා ඔරු පෙනේ සිටින ඇතිමේ ඔන්තිරි පදිනවා මොකද පියතිලා පදිනවා මුඩ බලාගෙන හරිම ෆනී බයි එනකොට හනුමන්තගේ පිළිමයක් හමුණා හනුමන්තගේ රූමස්සල ගැන පොඩි සම්බන්ධයක් තියෙනවා ඒකේ ඉතිහාස කතාවක්ත් තියෙනවා අපේ අයියා ඒක දන්නවා අපි ඒක දෙදෙනෙක් ගිහලා අපේ අයියාගෙන් ඉතිහාස කතාව අහගමු එන්න අයියේ මේකේ ඉතිහාස කතාව කියන්නේ මේ හනුමන්තගේ මේ රූමස්සල සම්බන්ධයක් මේ තියෙනවා මේ හනුමන්තගේ පිළිරුව රෝමස් වලට ක්‍රිස්තු පූර්ව 3000 ඉඳලා මේ රෝමස් වලට අතීත කතාවක් තියෙනවා. මේවා ඇත්තටම මිනිස්සු විසින්ද ඇත්තටම ටික අපි හරි එමෝ දන්නේ හරියටම. මේවා කට කතා විදියට තමයි ගොඩනගන්නේ. අපි මුලින්ම ගත්තොත් එහෙම රාවණ හා රාම අතර යුද්ධදී උනේ රාවණා විරුද්ධ එක රාමාගේ සහෝදරයා හෝ එන්නේ එයාගේ පපුවට වැදුණා. ඊට පස්සේ එයාව මැරෙන්න අවසන් මොහොතේදී එයාව සුව කරන්න හිමාලයෙන් මේ ඖෂධ වර්ගයක් ගේන්න කිව්වා. ඒක බාර දුන්නේ හනුමාන්. හරි ඊට පස්සේ දැන් එයා එහෙට ගිහිල්ලා
එහාට යනකොට ඒ ඖෂධ වර්ගය මොකක්ද කියලා එයාට ඒක අමතක වුණා. ඊට පස්සේ එයා මොකද දන්නවද කරේ? හිමාලයෙන් කෑල්ලම කඩන් ඇවිල්ලා ඊට මග දිගට කෑල්ලක් තමයි දැන් මේ අපි බලන් ඉන්නේ රූමස්සලයි. හරි ලොකුයි නේද? තව කතාවක් තියෙනවා මේ රාවණා සීතා කියන කරගෙන හිටපු කතාවක්. ඒකේ රාවණා සීතා දේවිය අපි දැක්කේ ගල් වගේ තිබිලා ඒ වගේ ගල් ගුහාවක එයාව රඳුනේ තිබ්බයි. එයාව හිර කරගෙන තිබ්බා මේ ඊට පස්සේ දැන් ඒක රාමාට ආරංචි කියලා ඒක සීතා දේවිය හංගා තියෙන ලොකු ගල් පර්වතයකින් ගල් දොරටුවක්. හරි ඊට පස්සේ දැන් රාම ඇවිල්ලා ඒ ගල් පර්වතේ උස්සලා සීතා දේවිය බේරගන්න. ඊට පස්සේ මේ රාමයිසු ගල පසුකාලීනව මිනිස්සු විසින් ඊට පස්සේ ඒක වෙනස් කරලා තමයි රූමස්සල බවට පත් වෙන්නේ. තව එක කතා තියෙනවා මේ අපි හරියටම දන්නේ දැනට මේ කතාව තමයි ගොඩක්ම මිනිස්සු කට කතා වෙන්නේ. ඒක තමයි අනුමන්තගේ මේ ඉතිහාසයේ කතාව ගොඩනගන්නේ. එහෙනම් අපි පල්ලයට යමු. දැන් අපි යන්න ඕනේ රූමස්සල අනිපාරි. එහෙනම් එන්න. guys දැන් අපි හරි කැලෑ පාරෙන් යන ගමන් ඉන්නේ මම කිව්වේ මෙන්න මේ ඉතින් ඒ පාරින් තමයි යන්නේ මේ අපි යන ඉස්සරහින් ගල් තියෙන කඩිය බයිසිකල් වලට වගේ එන්න පුළුවන් මේ පාරින් වෙයි පරිස්සමෙන් එන්න ලිස්සනවා පරිස්සමෙන් එන්න ඕනේ මේ ඔයගොල්ලෝ ආලා තියෙනවද ගලක් ටාංකිල සද්දේන ගලක් ඒකත් අපි බලන්න යනවා ඒකත් තියෙන්නේ මෙන්න මේ හරිය තමයි නාලා තමයි බලන්න යන්නේ. ඔව් අපි ඒක නාලා තමයි බලන්න යන්නේ අපි නානවා මේ රූමස්සල මේ බීච් එකේ ජංගල් බීච් එකේ ටිකක් දුරක් තියෙනවා ලොකු දුරක් තියෙනවා පොඩි දුරයි තියෙන්නේ ඉස්සරහට යන්න පුළුවන් ඒකත් තියනවා සතරේ පැණි සුවඳයි අපේ පැටවුරු වල දඟලයි දුංගි කියන්න ඉන්න එක දෙවියා මට ඔබ විතරයි පොල් ගස් සතරේ පැණි සුවඳයි අපේ පැටවුරු වල දඟලයි දුංගි කියන්න ඉන්න එකම දෙවියා මට ඔබ විතරයි වැල්ලේ අඳුරු වැල්ලේ අඳුරු වැල්ලේ අඳුරු වැල්ලේ රැල්ල හැඩයි වැල්ලේ අඳුරු වැල්ලේ අඳුරු වැල්ලේ අඳුරු වැල්ලේ රැල්ල හැඩයි කවුරුත් දන්න කියන රූමස්සල වෙර තීරයට සමු තීලා අපි පිටත් වුණා. රූමස්සල වෙර තීරයේ කවුරුත් නොදන්න
ඉසව්වක් සොයාගෙන. දැන් අපි ආවා රූමස් වල තියෙන උසම තැනට. ඒක අපි ටාන් ගලට ආවා. මේ තියෙන්නේ ලස්සන. ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්. මගේ channel එක subscribe කරලා තියාගන්න. bell icon click කරලා තියාගන්න. එහෙනම් මම කිට්මින. මේ තරම් වේලාවක් අපත් සමග රැඳී ඉඳපු ඔබ සියලු දෙනාටම හදපතුම ස්තුතියි.